Patipanno bhagavato sāvaka saṅghō sāmīci patipanno bhagavato sāvaka saṅghō yadidam cattari Puggirāyesa bhagavato sāvaka saṅghō āhuneyo pāhuneyo dakkineyo anjali karaniyo anuttaram Lokasati tena sajjavajjena patu tang ratanatayam tena sajjavajjena patu tang ratanatayam tena sajjavajjena patu tang ratanatayam mahakaruniko nato itaya sabba paninam puritva paramim Sappapatto saṅghō dimutte mangi tena sajjavajjena hotu te jaya mangalam yanto bodhiyamule Sakkyanam nandi vaddeno evaṁ tuyam jayo hotu jayatsu jaya mangalam sakkatva buddha ratanam Osadang uttamang varang idang deva manussanam buddha teje අපේ කුසදේව රාජමහා විහාරයේ ඒ වගේම කුසදේව විදීම පාසලේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ අමත්‍යන්ත අවසරයි බුදුරජාණන් වහන්සේ අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ වගේම අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කළා. අපි ඉතාම භක්තිපූර්වකව මේ දුවා දරුවන් සහ අපේ විද්‍යාලය වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී පිළිගන්න අතර අපි මේ අවස්ථාවේදී විශේෂ දිනයක් අද පුංචි දුවා දරුවෝ ඒත් එක්කම අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ගොඩක් සහභාගී වෙන මේ පුංචි දරුවෝ ටිකක් අපේ විද්‍යාලයට අද එක්කරගෙන ආවා. අකුරු කිරීම සඳහා ඒ අම්මලා තාත්තලා ඒ වගේම අපි සමග එකතු වෙන්නට අපි ගෞරවයෙන් මේ විශේෂ අවස්ථාවක අපි ආරාධනා කරා. විශේෂයෙන්ම අපි කුසදේව දෙවියන් රාජේනාරාජි මහත්මයා එතුමා මේ අවස්ථාවට අපිත් එක්ක එකතු වෙනවා. බොහොම ගෞරවයෙන් යුතුව අපි තුමා පිළිගන්නවා. ඒත් එක්කම අපේ විද්‍යාල දෙකේම ආදිශිෂ්‍ය සංගමයේ සභාපතිකම් හැටියට මඩල දෙන්න ඒ.ජී. කාන්තිසිරි මහත්මයා එතුමාත් මේ දෙමාපියෝ අපි සියලු දෙනා එක්ක එකතු වෙලා මේ අවස්ථාව පරිසම් කරන්නට පැමිණියා. ඉතින් එතුමා ඉතාම ගෞරව භක්තිපූර්වකව අපි මේ වෙලාවේදී පිළිගන්නවා. ඒත් එක්කම ආදරය, හිනාව, සතුට සමගින් මේ දෙමාපියෝ අපේ පාසලට එක්කරගෙන ආපු මේ දරු දැරියෝ සමග පැමිණි දරු දැරියා ටිකක් ඒ වගේම අම්මලා තාත්තලා ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් අපේ විද්‍යාලය වෙනුවෙන් අපි පිළිගන්නවා. ඉතින් මේ වෙලාවේ ගොඩක් කතා කරන්න අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා පුංචි දරුවෝ ටික අකුරු කරන්නයි මේ විද්‍යාලයට ආවේ. ඒත් එක්කම
වාසනාවන්ත දරු පිරිසක් ඒ වගේම වාසනාවන්ත දෙමාපිය පිරිසක් හැටියටයි මම දකින්නේ. හේතුව මේ කාලය තුළදී මේ ළමයි අපේ විද්‍යාලයට එක් කරගෙන ඒමත් ඉදිරි අනාගතයේ මේ දරුවන්ගේ කොයි විදිහටද අපි සැලසුම් කරන්නේ, කොයි විදිහටද ඒ අයගේ අධ්‍යාපන කටයුතු සූදානම් කරන්නේ, ඒ සියලු දේටම අපේ විද්‍යාලයේ හොඳ ගුරු මණ්ඩලයක් සැදී පැහැදී ඉන්නවා. ඒත් එක්කම එක ශ්‍රේණියට බාරව විශේෂ දෙක ශ්‍රේණිය බාරව කටයුතු කරනවා චාරිකා රණවීර ගුරු මහත්මියන්, තනිෂා ගුරු මහත්මියන්. ඒත් එක්කම අපේ ගුරු මණ්ඩලයේ සියලු දෙනාම මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රටට වැඩදායි පුරවැසියන් බවට පත් වීමයි. ඉතින් මේ ලබා ගන්නා තීරණයන් ඔවුන්ගේ වෙත දවස කලෙලි කිරීමට මහත් වූ ආශිර්වාදයක් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
ඉතිහාසගත වන 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය වසරක් වීම අද දවසේ සිදුවන සුවිශේෂී අවස්ථාවකි. මුළු මහත් ශ්‍රී ලංකාවක්ම අද දින ඉතාමත් උත්සවාකාරයෙන් ජාතියේ රණ්ණපුරින් ලියවෙන දවසක් බවට පත් වෙනවා. ඒ වගේම CWW කන්නංගර මැතිතුන් අතීතයේදී අපට ලබා දුන් නිදහස් අධ්‍යාපනය තවදුරටත් අර්ථවත් කරමින් නැවුම් අර්ථවත් වැඩදායි ලෝකයකට පිවිසීමට අපේ දුවා දරුවන්ට තිරින කරන මෙම තිරෙනපත් ප්‍රදානය කිරීම සඳහා මා ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. පුස්සදේව ද්විතීක විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් වන ලා ලියනාරච්චි මැතිතුනි, ඔබතුමා වේදිකාවට පැමිණ ඔබතුමාගේ වාසනාවන්ත දෑතින් අපගේ දුවා දරුවන්ගේ අනාගතය ඒකාලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ අදාළ තිරෙනපත් එම පුස්තකයන් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔබතුමන්ට බෙහෙල්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සැපමීම සම්බන්ධයෙන්. ඊළඟට අපේ ආරාධනයේ මෙතෙන්ද සැපමෙනි පුස්සදේව ආදිසි සංගමේ සභාපතිතුමන් නරේජී සංගසිරි මැතිතුමනි, ඔබතුමා වේදිකාවට සැපෙන්න. ඔබතුමාගේ විද්‍යාලයේ ඔබතුමාගේ ඉගෙනගත් පාසලේ අනාගතය වලපෙනේ අනාගතය ඉදිරි අනාගතයේදී සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා, රටේදී ජාතිය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට මේ වටිනා කියන ගාන්තියම් පිරිනමන්න. හොඳයි, ඔබතුමන්ට එහෙම ස්තුතිවන්ත වන අතර ඊළඟට පුස්සදේව ද්විතීක විද්‍යාලයේ සහකාර විදුහල්පතිතුමනි තුමියනි, ඔබතුමිය වේදිකාවට සැපෙමින් ඔබතුමියගේ වාසනාවන්ත සුරතින් අපේ දුවා දරුවන්ගේ හෙට දවස ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙම ඉතිහාසගත වන අවස්ථාව සනිටුහන් කරන ලෙස ඉල්ලා සිටිනවා. දවසක මෙලෙස මේ වේදිකාවේ කෑකෝගත දුවා දරුවන් අනාගත මතු දවසක ඔබ අප මතක් කරાવી මේ ඓතිහාසික සිදුවීම් පෙළ. තවමත් 6-4 නොදන්නා මේ සිඟිති දුවා දරුවන් ඔවුන්ගේ වාසනාවන්ත අනාගතය සාර්ථක කර ගැනීමට පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ පින් පහක ලබා ගැනීමට තරම් වාසනාවන්ත විය. එසේනම් ඔබතුමියට දෙහිම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ 2026 අධ්‍යයන වර්ෂය ආරම්භ කරමින් එම විද්‍යාලයේ පන්තිභාර හොඳයි. එසේනම් වලපනේ අධ්‍යාපන කලාප කාර්යාලය නියෝජනය කරමින් මෙම ස්ථානයට සම්ප්‍රාප්ත වූ ඉංග්‍රීසි භාෂාව උපදේශක තුමන් වන සාන්තසිරි ගුරු ඥානන්ත මා ගෞරවණීය ආරම්භ කර සිටිනවා. මේ වාසනාවන්ත මොහොත සනිටුහන් කරමින් අපේ මේ දුවා දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කරන්නට අවශ්‍ය වන මේ ග්‍රන්ථයන් පුස්තකයන් පරිත්‍යාග කිරීමට වේදිකාවට සැපෙමින් ලෙස
ඔබතුමන්ගේ වාසනාවන්ත සුරතින් අපේ දුවා දරුවන්ට මෙන්න ග්‍රන්ථයන් පරිත්‍යාග කරන කර ඔවුන්ගේ හෙට දවස ඔබතුමන් වැනි උගතෙක් වීමට වලපනේ ප්‍රදේශයට ජාතියට සේවාවක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමන්ගේ වාසනාවන්ත සුරතින් මේ පරිත්‍යාගයන් මෙම වටිනා කියන පුස්තකයන් පරිත්‍යාග කරන ලෙස මා ගෞරවයෙන් මතක් කර සිටිනවා.